අයිබෝන් සියලු දෙනාටම මයින්ඩ්සෙට් මොටිවේටර් මගේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා අපි කතා කරමින් ඉන්නේ IELTS ජයගමු. IELTS ජයගමු යන තේමාව ඔස්සේ මේ වන විටත් මම ප්‍රෝග්‍රෑම් 3ක් කරලා තියෙනවා. අද මම ඉදිරිපත් කරන්නේ මේ 4 වෙනි වීඩියෝ එක, 4 වෙනි එපිසෝඩ් එක. ඒතකොට මේ එපිසෝඩ් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ලිවීම කියන ප්‍රශ්න පත්‍රය ජයගන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද IELTS exam එකේ writing test එක නැත්නම් writing format එක අපි කොහොමද අපිට වාසි සහගත වෙන විදිහට නැත්නම් අපිට ඉහළ බෑන්ඩ් ස්කෝර් එකක් ගන්න පුළුවන් වෙන විදිහට අපි කොහොමද එක්සෑම් එක කරන්න සූදානම් වෙන්නේ කියන එක තමයි මම අද කතා කරන්නේ. ඒකට ඔබ දන්නවා IELTS exam එකේ ඊටම වැදගත්ම කොටස් 4ක් තමයි භාෂා ප්‍රවීණතාවය උකහා බලන නැත්නම් පරීක්ෂා කරලා බලන මේ කම්පොනන්ට් 4. ඒකට අපි writing component එක නැත්නම් writing test format එක අපි දැනගන්න ඕනේ. එතකොට මේකේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරලා බලමු. එතකොට writing test format එක නැත්නම් writing test එකේදී IELTS වල අපිට task දෙකක් කරන්න තියෙනවා. ඒතර මම මුලින්ම ඔබට කියන්න ඕනේ මේ paper එකට මේ test format එකට ඔබට වෙන වෙනවා මිනිත්තු 60ක කාලයක්, පැයක කාලයක්. එතකොට පැයක කාලයක් තුල ඔබට tasks දෙකක් නැත්නම් කාර්යයන් දෙකක් කරන්න වෙනවා. පළවෙනි කාර්යය තමයි විශේෂයෙන් මේකෙදි මම academic general training දෙගොල්ලන්ටම බෙදෙන හැටිත් මම පැහැදිලි කරන්නම්. මේකෙදි general training අයට academic අයට වෙනස් වෙනවා. ඔබ දන්නවා දැනටමත් writing paper එක නැත්නම් writing format එක. එතෙන්දී පළවෙනි task එක විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලාම ඒකටයි පිවිසෙන්න වෙන්නේ. පළවෙනි task එකේදී ඒක academic module එකකින් කරන අයට ලැබෙන්නේ යම්කිසි diagram එකක්, ඒ කියන්නේ යම්කිසි රූප සටහනක්, එහෙම නැත්නම් යම්කිසි වගුවක්, එහෙමත් නැත්නම් ප්‍රස්තාරයක්, මෙන්න මේ වාගේ කාරණා එක්ක බැඳුණු ප්‍රශ්න සමූහයක් තමයි එන්නේ. ඒ කියන්නේ graph එකක්, diagram එකක්, chart එකක්. ඒතකොට මෙන්න මේ වාගේ එක table එකක්. එතකොට මෙන්න මේ ආශ්‍රිතව තමයි academic module එක කරන අයට ප්‍රශ්න ටික සකස් වෙන්නේ. එතකොට මේක ඇත්තටම pictorial illustration එක නැත්නම් visual information එකක් එක්ක තමයි ඔබට පිළිතුරු හොයන්නට වෙන්නේ. සහ පිළිතුරට අදාළ ඒ ප්‍රශ්න සමුච්චය ඔබට ලැබෙනවා. එතකොට මේකේ general training අයට ලැබෙන්නේ ඒගොල්ලන්ට ලැබෙන්නේ මේකට අදාළව ලිපියක්. කියන්නේ letter writing එකක් ලැබෙනවා. ඒතර ඒගොල්ලන්ට ඒ ලැබෙන ලිපිය ඒගොල්ලෝ නිසි පරිදි ඒ ලිපිය ලියන්නට වෙනවා. ඊළඟ මේකේ දෙවෙනි task එක නැත්නම් දෙවෙනි කාර්යය වෙන්නේ academic අයට බොහෝ විට ආගියුමන්ට් එකක් දෙනවා. යම්කිසි මතයක්. ඒ මතයට පක්ෂව විපක්ෂව නැත්නම් ඒ මතයට ඔබ හිතන ආකාරය පක්ෂද විපක්ෂද එකඟද එකඟ නොවේද මෙන්න මේ වාගේ ආගියුමන්ටේටිව් ඩයලොග් එකක් විදියට නැත්නම් ආගියුමන්ට් එකක් ඔබ ගොඩනගන්න ඕනේ තාර්කිකව. එයත් යම්කිසි විස්තරාත්මක ලිවිය යුතු රචනයක් බඳුයි. ඒතර ජෙනරල් ට්‍රේනින් අයට ලැබෙන්නේ මේකෙදී එසේ එකක්. ඒ කියන්නේ රචනයක්. ඒතර මේ රචනය වුන් නිසියාකාරව ඒ නිසි සාරවත්භාවය රැකෙන විදියට ඒ කරුණු මනාව අඩංගු කරලා
ඒ කරුණු සෑම කරුණකටම ඒ ඡේද වෙන් කිරීම නිසි පරිදි කරලා ඒ වගේ මේ මාතෘකාවට අදාළ වෙන විදිහේ කරුණු පමණක් ඇතුළත් කරලා ඒ වගේම හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ එසේ එකට ඇතුළත් කරලා ඡේද බෙදලා හොඳින් ඔබ ලියන්න ඕන. මේ ඇත්තටම මේ කියන එසේ එක ලොජිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ තාර්කික පදනමක් තියෙන්න ඕනේ කරුණු වල. ඒ වගේම අවසානයේ හොඳ කන්ක්ලූෂන් එකක් ඔබ ලබා දෙන්න ඕන මේ කියන ලිපියට. ඒක එසේ එකට. ඒතර ලිපියටත් මේක ඇත්තටම අදාළයි. ලිපියක් සම්බන්ධවත් ලිපිය ලිවීමේදීත් ඔබ ඒ කරුණු මනාව ගලපලා ලියන්න ඕනේ. එතකොට අර පික්ටෝරියල් ඉලස්ට්‍රේෂන්ස් වලදීත් ඔබ තාර්කික මනසකින් ගලප ගන්න ඕනේ මේ ඔබට කියන දේ මොකක්ද කියලා. ඔබට දීලා තියෙන තොරතුරු වලින් නම් ගලපලා ලියන්න වෙන්නේ. ඔබ බොහොම ඇනලිටිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්ලේෂිත මනසක් ඔබ වැඩි දියුණු කරගන්න වෙනවා මේ අභ්‍යාස කරලා. ඒතර නැවතත් මම කියන්නේ මේ රයිටිං ටාස්ක් දෙකම ඔබ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අර මම කලින් වීඩියෝ වලදී මතක් කරා වගේ ඔබට මේ සඳහා පුහුණුව ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පුහුණුව ඔබ කළ යුතුම වෙනවා. මොකද පුහුණුවෙන් තොරව අභ්‍යාසයෙන් තොරව මේක ඔබට ලියන්නට අපහසුයි. එහෙම ලිව්වොත් ඔබට දැනුම තිබිලා ලිව්වත් ඔබ අපේක්ෂිත උසස් නැත්නම් ප්‍රශස්ත ප්‍රතිඵල ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා IELTS වලදී නැවත නැවතත් මම කියන දේ තමයි practice practice and practice. ඒ කියන්නේ ඔබ නිතරම මේක පුරුදු පුහුණු කරගෙන භාවිතා කරලම ඔබේ ඒ කුසලතාවය වැඩි දියුණු කරගන්න වෙනවා. එතකොට ඔබට මේ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒතර රචනය ඒ වගේම මම කලින් කියපු ලිපිය මේ දෙක එනවා ජෙනරල් ට්‍රේනින් කරන අයට. නැවතත් මම මතක් කරන්නේ ඇකඩමික් මොඩියුල් එකකට එන්නේ පික්ටෝරියල් ඉලස්ට්‍රේෂන් එක. විෂුවල් ඉන්ෆෝමේෂන් බේස් කරගෙන උත්තර ලියන්න. ඒ වගේම එයාට එනවා ආගියුමන්ට් එකක් ලියන්න දෙවෙනි ටාස්ක් එකේදී ජෙනරල් ට්‍රේනින් එකට ලියන එසේ එක වෙනුවට. එතකොට ඒකෙදි ඔබ ලියන ඔබේ පිළිතුරේදී ඔබ ආගියුමන්ටේටිව් ස්ටයිල් එකක් තියෙන්න ඕනේ. ඔබ කරුණු ඔප්පු කරන්න ඕනේ. ඒ දින මතයට ඔබ එකඟ නම් ඇයි එකඟ වන්නේ කියන එක. එහෙම නැත්නම් ඔබ ඒකට එකඟ නොවේ නම් disagree නම් ඔබේ disagreement එක ඔබ prove කරලා ලියන්න වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔබ අවධානයට ගන්න ඕනේ. මේ writing task දෙක කරලා මේ writing paper එක උසස් ජයග්‍රහණයක් කරා ගෙන යන්නට නම්. ඉතින් මම නැවතත් කියන්නේ ඔබේ තියෙන අනවශ්‍ය බිය සැකසංකා ඉවත් කරගන්න මට හොඳටම විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ විභාගයේ ඉංග්‍රීසි භාෂා දැනීම තියෙන කෙනෙකුට මේක ජයගත හැකි විභාගයක්. ඒතර ඉංග්‍රීසි භාෂාව නැත්නම් මම අර කලින් කිව්වා වගේම ඔබට නැවත මතක් කරන්නේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න ඒ සඳහා අභ්‍යාස කරන්න ගුරුවරයෙක්ගේ පහසුකම් ලබා දෙන්නෙක්ගේ සහාය ලබා ගන්න ඔන්ලයින් රිසෝසස් භාවිතා කරලා ඔබේ දැනුම වැඩි කරගන්න. එහෙමනම් මේ කාරණා ටික තමයි මට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් නැවතත් කියන්නේ මේ රයිටින් ටාස්ක් එකේදීත් අර අවසානයේ ඔබ කාලයක් ඉතුරු කරගන්න ඔබේ පිළිතුරු ටික නැවත හරි වැරදි බලලා එකතු කරන්න යමක් තියෙනවා නම් ඒ දේ එකතු කරලා ඉන්විජිලේටර්ට නැත්නම් උත්තර පත්‍ර ඒ පරීක්ෂකවරුන්ට නැත්නම් ඒ විභාග පරීක්ෂකවරයාට මේ ඔබේ උත්තර පත්‍රය ලබා දෙන්න කලින් ඒ දේ කරන්න කියන මතක් කිරීමත් ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් එබනම් මම මේ කාරණෙම ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන්නට යොමු වෙන්නම්. Okay, welcome to my YouTube channel, Mindset Motivator. I am Asanka Bakmigawa, career coach, visiting university lecturer, HR trainer and an author. So in this video, like I explained you or described you about the other components, in this video I would briefly discuss about the writing format of the IELTS test. Now this writing test consists of two main tasks.
One for the academic module, it means those who have applied for the academic module, they need to do the first task relating to a diagram, chart, diagram, chart, or a graph based questions. And for those who have applied for the general training IELTS test, they will have to do a writing. They will have to write a letter. So the letter writing would be their task. And when you do this task, the both of these candidates will have to be very alert, watchful, and very keen about the instructions, particularly those who do the academic task. I mean the task given for those who are doing the academic writing. They need to understand the pictorial illustrations properly according to the given diagram, chart, or graph, or maybe a table. And based upon those information given, they will have to organize their answer. And based on a certain rationale and logic, they will have to produce their answers. So the answers must be in a logical form always, and there must be an argument in the answer you produce. And for those who do the task number one relating to the general training, and they will have to write a letter again based on the factual information, and what you will produce must be fruitful and must have a certain organized form. So these things will be considered by the examiners when they go through your answer scripts. Okay, then I will go to the second task that you will undertake in the writing test of IELTS. So in second task, again, those who have applied for the academic module will get a certain view or an argument in the exam. So that argument you need to elaborate, you need to logically prove by forwarding your fruitful ideas. So there may be an agreement you may be asked, or you may be asked a disagreement. So if you disagree, you have to produce your answer on logical basis and why you disagree. Or if you agree, you have to prove your agreement, just elaborating your answer clearly based on your facts and information. And those who have applied for the general training, they will get an essay from the second task. So the essay you are supposed to write, or the essay you have been prescribed to write, must be again in an organized form. It must have a quality of your writing. There must be a very fruitful factual information included to the essay, and there has to be a very meaningful introduction for which you need to have a separate paragraph at the beginning, and accordingly you must separate paragraphs according to your given ideas. So each main given idea
must be allocated the separate paragraph. So paragraphing is a must when you write this type of essay. Even when you write an essay, a letter, whatever a content in general writing, you have to adopt this method, that is paragraphing. Because without paragraphing, you cannot, the reader cannot understand what exactly the main points are. So the reader will understand the main points only through paragraphs. Therefore, you need to divide your whole essay or passage into paragraphs based on the ideas you want to express. And after ending up or after finishing these two tasks, then you will have to submit your answer script to the invigilator. So before you hand over, again I would like to remind, have a quick checkup, because you need to check whether you have missed certain parts, certain words, even regarding the spellings. If there is any misappropriate word you have used. So these things you have to have a checkup by reading the entire stuff again. But you need not to allocate much time, few minutes, at least 3 minutes, that would be sufficient. So do the tasks in this way. I hope that you will be able to go for a decent band score. So hope that you have learnt something. I hope that you were able to get some or grasp some idea out of my video. And thank you very much for watching this video. Hope to share my knowledge and this exposure with another episode where I would discuss about the speaking. So our next video would be based on the speaking test. Thank you very much and have a fruitful time.